ටුව නිකන් වැහි කාලයක් ගැන කතා කරලා වෙනවනේ. දැන් මේ කාලේ කරන්න පුළුවන් නේ. හැමදාම වහින්නේ නැහනේ. මොකද මහ බස් තොගයක් වාට නැහනේ. බස් පොඩි ගානක් තියෙන්නේ. ඉතින් කෙරෙන විදියට ප්‍රායෝගික විදියට කතා කරන්න. දැන් කවුද ඉන්නේ මේ බස් පේන් කරලා නිකන් ලස්සන ගුණාත්මක හොඳ බස් එකක් එළියට මේ කරොත්. ඒකට මේ තියෙනෝනේ ඉන්න මිනිස්සු දැන් මේක නිකන් හිට වහන වගේ ගතියක් පෙන්වන්නත් එපා. මේ මිනිස්සුන්ට ඔයාගේ ලීඩර්ෂිප් එක දෙනකොට මේ මොරල්ස් දෙන්න. දීලා ඒක ටිකක් අප් කරලා ගන්න අලුත් ක්‍රමයකට මේවා අලුත් විදිහට ඕගොල්ලෝ පඩි වැඩි කරලා මේවා ලස්සන වැඩපොළවල් වෙන්න ඕන. එහෙම වෙලා මේව කරොත් ඔබතුමා අසාර්ථකයි කියලා කට කොහෙට හරි දානවා. ඇත්තටම අර දැන් අපි මේ මන්නරමේ කරවල වාඩියක් දාන්න හදන්නේ. කොහොම වැඩ කරන තියයි ටික ඒ දාන කරවල වෙලා නැහැ. නැති මේක කරන්න බෑනේ. කොමින්නේ කියවන්නයි දොරවන්නයි අරෙන් එනකන් බලාගෙන ඉන්න නෙමෙයි. මේ සම්පත්තනේ ඕගොල්ලෝ මෙහෙ ප්‍රයෝජන ගන්න ඕන. ගල්ලමයි මොනවාද? හරි ඉලා අපි යමුනේ. අපිට තව ඩිපෝ ගානකට යන්න තියෙනවා. ඉලා අපි යනවා. මුකුත් ප්‍රශ්න නැහැ නේ පුතානේ. ඔයගොල්ලෝ සෙට් වෙලා මේව ගොඩ දාන්න ඕනේ. ඔය තරුණ අය නේ. ඔබතුමා කාර්මික. ඔය දෙනම රියදුරෝ. කොන්දෝ සර්. ගහන්න නැතුව ඇතිනේ සල්ලි. මේව හරි අමාරුවෙන් දුවන්නේ හොඳේ. දැන් මේ පාර වැඩි වෙනවනේ රුපියල් 10000ක විතර. වාර්ෂික අර මණ්ඩල 2018 ඉඳලා තියෙනවනේ. ඒ ප්‍රශ්නත් තියෙන එක ෆයිල් ඒකතර ප්‍රශ්න තියෙනවා. හැබැයි අපේ මේ මාසේ නෙමෙයි මේ දැන් මේ මාසේ 26 නේද පඩිය හම්බෙන්නේ නැහැ. 8 වෙනි ඒකේ නෙමෙයි 8 එකට හම්බෙන්නේ නැහැ. එමනොත් 26 කරනට ගන්න පුළුවන් ලබන මාසේ 8 හම්බෙන එක මම 5ට හරි 2ට හරි දාන්න කිව්වා. ඒ රුපියල් 8,000ක් වැඩි වෙනවනේ. පඩිය අර රජේ වැඩි කරපු එකේ. මේව කළා. ඒකත් එක්ක ඔයගොල්ලෝ මේක ප්‍රොෆිට් කරන්න. ලාභ උපදින මට්ටමට ඔක්කොම කතා වෙලා මේක. ඒකෙන් ලොකු කොටසක් ඔයගොල්ලෝ දෙන්න ප්‍රොෆිට් එකේ. මට අයිති වෙනවා ඒක නීති අනුකූලව. මේක ඔයගොල්ලෝ යම් කිසි මුදලක් හම්බ කරන එක 100% සේවකට යනවා ප්‍රොෆිට් තුනොත්. ඒක ඔක්කොම මේව කළා. ඉතින් ප්‍රොෆිට් විදියට සෙට් කරන්න. ඒක ඇත්තටම වෙන ක්‍රමයක් නෑ ඉතින් වැඩි කරගන්න. දැන් ලක්දියලා දන්නෝනේ ආයතන වහලා බංකොලොත් වෙලා ඈවර කරන් තිබිච්ච එක අද ඒගොල්ලෝ ප්‍රොෆිට් උත් අරගෙන බෝනස් උත් අරන් ඔක්කොම නියමෙටම දුවනවා. මේ වගේ නෙමෙයි වැඩපොළ දැන් මාස 3ක් ඇතුළත ගිහිල්ලා බලන්න හොඳටම හදාගෙන ටොයිලට්ස් අරව මේවා සේරම ඒගොල්ලෝ හොස්ටල් අරව සේරම හදනවා. ඉතින් ඕගොල්ලෝ අතේ තමයි වැඩේ තියෙන්නේ. මේ මිනිස්සුන්ට මෙහෙම අපි ගිහිල්ලා කිව්වා. කිව්ව ගමන් ඒගොල්ලෝ නැකිට හොරෙක් දෙන්නෙක් හිටියා ගහලා එලෙව්වා. ඕගොල්ලෝම ගහලා එලවන්න කමන්නේ. මේ ඔගොල්ලෝගේ ආයතනයනේ. කරා දැන් නෑ අනම්මනම් ආයේ හොඳටම යනවා. පඩියත් වැඩි මේ අවුරුද්දට බෝනස් එකකුත් අහම මේ 50,000ක් විතර තම මාසෙම ඉන්සෙන්ටිව් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ අපි මේ ප්‍රෙෂරින් අරන් ඒගොල්ලෝට අරමක මොකද ඊගොල්ලොම වැඩ කරලා මහන්සිලු. දැන් ඔයගොල්ලෝට මේ මිනිස්සු ක්‍රෙඩිට් දුවන්නේ නැහනේ. ගමන අන්තේ යන්නේ ඉස්සෙල්ලා සල්ලි ටික දෙනවනේ පටන් ගන්නකොටම. ඉතින් කෑෂ් බිස්නස් එකක් නෙමෙයි මේක තියෙන්නේ. ඊතර ඔළුව හදාගෙන ප්‍රොෆිට් එකක් හදාගෙන ඔබතුමත් මේව කළ මේ කරා. ඉතින් අපි යනවා හිලා නේ. හරි. හරි. මේ ඔයගොල්ලෝ අතර අන්තර් සම්බන්ධතාවය තියාගන්න පළාතේ. හොඳයි? අඩියෝ නෑ මන්දන කන්නේ හොඳටම අඩුයි. රියදුරු කොන්දොස්තර මේ කාර්මික ඇත්තටම අඩුයි. මේ ඒ වුණාට අපිට ගන්නත් බෑ. මොකද ආර්ථික අතිනුත් හොඳ නෑනේ මේ ළඟම. ඉතින් ඉන්න සේවක පිරිස අපි කොහොම හරි මේක කළා එක තැනකදී අපි ඒව යත තත්ත්වයටපත් කරගමු. හොඳයි? හරි. ඒතර යන් අපි ඇතුළේ කතා කරන්න දැන් මේක ප්‍රොෆිට් කරගන්න එපා ලාභදායි වෙන විදිහට කොහොමද දැන් සේවකගේ මොකෝ තත්ත්වය මොන අඩුපාඩු මේ දෙන්න එහෙමට කියන්නේ මොකද්ද ටූල් අඩුයි මේ ඉතින් මොනද මේ අතල නෑ ඔයාට හරි ඩිපෝ මට්ටමින් මේව කරගන්න බැරිද? ඔයාට ලක්ෂක සීමාවක් තියෙනවා නේද ඔයාට? ඔව්. ඉතින් එතකොට මේකට පස් ලෝඩ් ටිකක් දාලා ඒක කොන්ක්‍රීට් ටිකක් දාලා පොඩ අර මට්ටමට කරොත් ඉතින් අපිට කොහේ හරි කරනකම් බලාගෙන ඉන්න එපා. ඕගොල්ලෝ කරගන්න බැරිම දෙයක් આવොත් හිතේවන්න. නැත්නම් පොඩි දෙයකටත් කුරුණා කළ පොඩි දෙයකටත් නහරෙන් පිට මේ වාට තියෙනවනේ බලතලයක්. ඒ බලතල වලින් උපරිම ප්‍රයෝජන ගන්න. ප්‍රයෝජන අරන් මේක ගොඩ දාන්න. නැතුනොත් ඉතින් මේ ඔක්කොම හදලා දෙන්න try කරනවා. ඊට පස්සේ එහෙම බැරුවත් මන්ට ඔයාව යවන්න වෙනවා. ඇත්ත කියලාම යන්න එපා.
මොකද මේක දුවන්න එපා මේ ආයතන. ඉතින් වර පුළුවන් කියලා මට දැක්කම තේරෙනවා. ඉතින් අර පරණ සම්ප්‍රදාය ක්‍රමෙන් දැන් ටිකක් ඈත් වෙන්න ඕන. ඒ වුණත් ඒ වුණත් දූෂණය නාස්තිය ඒවා අපි ඔක්කොම කොස් කටින් කරගෙන යන්නේ. ඒ අනිත් පැත්තෙන් ඔයගොල්ලෝ උඩට එන්න ඕන. අපෝ ඒ සිවිල් එක ගැන කතා කරන්න එපා. එයාට ඩීජීඑම් නම් යවනවම තමයි ගෙදර. වැඩක් කෙරෙන්නේ නැහැ කිව්වට මිනිහ ගැන කතා කරන්න එපා. මේ ඩිපෝ මට්ටම කරන්න ගියාම අපි කවුරුත් පිරෙන්නේ තමයි මේ වැඩේ. ඔව් හැබැයි ඉතින් මේක නාරෙන් පිට ඕනේ මේ පස් ටිකක් දාලා පොඩි කොන්ක්‍රීට් ටිකක් දාන්න මේ ගම්මල මේ ඔයගොල්ලෝ පොඩ ගෙනල්ලා දාලා එකට ඔයගොල්ලෝ මේව කරගන්න. ටූල් මොනවද අඩු? ඉතින් යතුරු ටිකක් මෙයාට අරන් දෙන්න බැරිද ඔයගොල්ලොන්ට? මේ ළඟදිත් අපි ආ ළඟදී ගත්තා. ඔව්. ළඟදී ගත්තේ අරගෙන මේක සර් මේ නයිට් ෂිෆ්ට් එකට කාර්මික දෙන්න ටූල් බොක්ස් එකක් අරන් දීලා තියෙනවා. ඊට පස්සේ මේකේ කාර්මික මහත්තයට මේ ළඟදී එකක් අරන් දුන්නා. මෙතන වෙලා තියෙන ටූල් එක පාස් කරගෙන යන කට්ටිය නෑ. ඒක නිසා අර යනවා ගෙදර. ඔව් නෑ නෑ ඉලා? ඔව්. ටූල් එක නම් අර කට්ටිය භාවිතා ගන්න පුළුවන් නේ. හැබැයි ඉතින් ඉෂුව එක එක්කෙනෙක් ඕනේ නැහැ මේ හතර දෙනෙකුට මොකටද ටූල් ඉෂුව එක්කනේ මේ අපරාධ නිකන් මේ මනුස්සයගේ වෙලාවයි මෙහි පඩියයි ඉතින් ඕගොල්ලෝ අවබෝධයෙන් සමගිය මේ සහයෝගයෙන් ඒක වැඩ කරගන්න නේද දැනට ඔව් ඒක කරගෙන අනිත් අය කියන්නේ පොදුවේ ලොකුවා වගේ කිව්වා. වෙන ඒක පොඩි ඒවා ටික හරි ඒතර ලොකු මොන ආයි පොඩි යතුරුනේ ඒවා සාමාන්‍ය වාගේ මට්ටමින් ඕවා විස ගන්න පුළුවන්. බෑ ගන්න ඒ බලලා මේ දැන් මේ මේ නයිට් ෂිෆ්ට් එකේ ඉන්න කෝඩ් මාස්ටර් එහෙමද ඒ කාර්මිකයෝ දෙන්න තමයි කෝඩ් මාස්ටර් යට වැඩ කරන්නේ වැඩ කරන්නේ මාත්‍ර දෙන්න කාල දෙන්න දෙකට මොකද නම් බොමුන් නැහැ අපේ පිට කාර්මිකයෝ දැනට ඔහොම මෙහෙම කොහොම හරි අද මේක දුවා ගන්න බෑ ඇත්තට ආයතනයක මේක විනාශම කළා වගේ මට්ටමයි තියෙන්නේ ඉතින් ඒක තැනකදී මේක කඩාගෙන වැටෙත් වගේ ඉතින් ඔගොල්ලෝ දැන් ඒක නතර කරගෙන මේක උඩට ගන්න තමයි ඔක්කොම කන්ට්‍රෝල් කරගෙන එන්නේ මේ අවම පහසුකමෙන් අතිපු මාස දෙකක් විතර ඇදලා ඊට පස්සේ අපි කරන්න තියෙන්නේ මොකද අපිට දෙන්න විදියක් නැති මට්ටමකට තියෙන්නේ ඉතින් ඔයාගේ මේ බේසික් ඒවා මෙතන කරන්න අර එන්ජින් එක දෙක මම එහෙන් විගහට මේ ලැස්කල් එවන්නම් එහෙම කරමු නෑ නව බස් අතන දෙන්න මේ දැන් තියෙන බස් බලන්නේ මම දැන් 200ක් හදාගත්තා ඊළඟට ආයි බස් 200ක් හදානවා එහෙම 200 මේ කළා ඊට පස්සේ අන්තිම හරියට එනවනේ ඔය එන්ජින් ප්‍රශ්න බ්ලොක් කරව ඒක තමයි ගැටලුව තියෙන්නේ අපි සාකච්ඡාව දික්කවද නේද කිලෝමීටර් දුරපුවා තියෙන ඒවා තමයි අසාර්ථක වෙන අසාර්ථක යන්නේ ඒක අපේ බස් හතරක් දෙතර එන්ජින් දැන් අසාර්ථක වෙන්න ඕන මෙන්න කියලා තියෙනවා මාස ලක්ෂ 4 8 10 10 12 දුවපු තමයි තියෙන්නේ ඒක ඒවා අnder කම්ප්‍රෙෂර්ද මගේ උඩ දුවනේවා 12 දුව පැනලා තියෙන්නේ ඒ වර්ෂ වේදන් සම්පූර්ණ වැඩිනේ සිදු වේදන් වැඩි ආපදා වෙනවා ඔව් බස් එකේ මග කැඩෙනවා ගොඩාක් වෙලාවට අනේ මේ පැතුම් අනේ මෙන්න මෙයාගේ තව බස් දෙකකට කොහෙද අnder කම්ප්‍රෙෂර් තියනවලු ඒක මේ ඒතර ඕක ගිහිල්ලා බස් එකත් එක්කම ගෙනියලා හදා ගන්න පුළුවන් නේද එතරම් තියාගෙන දැන් දුවා ගන්න පුළුවන් මට්ටමනේ එක තැන ඉර වෙච්චට මෙන්න මේ ඔව් ඒක තමයි දැන් මෙයාගේ බස් එක දුවන දෙක මේ කළු දෑවල හරි තලංගම හරි කොහරි දාලා මේව කරත හැකිනේ විගහටම එනේ බස් අංක ටික දෙන්නකෝ ඔව් සම්පූර්ණ ඉතින් ඒක ඒක ගලවලවල් නැහැ ඒ ඔය ලක්ෂ 12 උඩ ගෑස් එකක් දාලා තල්ල ඒක තෙල් එහෙම හොඳට පිච්චෙනවා තෙල් පිච්චෙනවා කන්ඩිෂන් එක එතකොට මගේකට නගින්න පුළුවන් දැන් මේ සුදු ෂර්ට් එකක් ඇඳගෙන සිටි බී ප්ලස් එකේ නගින්න මම පිටිපස්ස බදික් කරා වගේ වෙනවනේ ඉතින් ඒ ගුණාත්මක භාවයත් ඒ බස් එකේ තියෙන්න ඕන ඒ කියන්නේ මගේකට දකින්නකොට ලස්සන මේ පිරිසුදුකම දැන් මේ වගේ බස් එකක් බලන්න ඉතින් මේ තියෙන මේ ඔයගොල්ලෝ පේන්ට් කරන්නේ කොහෙද කරනවා දැන් අපිට වහිකාට කරන්න බෑ වහිනවනේ දාන තරන්නේ ඒක ආයන කාලේ තියෙනවනේ කෙරෙන විදියට වැඩක් කතා කරන්නකෝ මොකද හේතුව නිකන් වැහි කාලයක් ගැන කතා කරලා වැඩ දැන් මේ කාලේ කරන්න පුළුවන් නේ හැමදාම වහින්නේ නැහනේ මොකද මහ බස් තොගයක් වාට නැහනේ බස් පොඩි ගානක් තියෙන්නේ ඉතින් කෙරෙන විදියට ප්‍රායෝගික විදියට කතා කරන්න දැන් කවුද ඉන්නේ
මේ බස් පේන් කරලා නිකන් ලස්සන ගුණාත්මක හොඳ බස් එකක් එළියට දෙන්න මේක දැක්කම දරහැවවල් වගේනේ නේ ඈ ඔව් ඔව් තියෙන එකට නෑ හරි මේ කැඩිච්ච බිදිච්ච මේව කරන එකනේ දැන් මේ අතෝ මෙහි පේන් එක්කෙනෙක් කියනවා මගේ ඔළුවේ තියෙනවා මේ බස් කන්ඩිෂන් කරන්න පින්තරුව කෙනෙක් ඉන්නවා. ඔව් පින්තට මෙයා ඉන්නවලු ඉතින් මෙයාට කියපුවා මෙහෙ විවර ගමන් තනම මේ තනමල වෙන්නේ මේක තනමල ඒතර වැල්ලවයි කියලා ඉතින් තෝරේ දිගට වැඩ තියෙනවා අපි පේන් බඩු ටික එවුවා නම් හරියට මෙහෙට නේ දැන් පුෂ 60,000 විතර බඩු යනවනේ ඒගොල්ලෝ තියෙන බඩු වලට කොස්ට් එක. ඒක බස් එක පේන් කරන්නද ඔව් දැනට ඒගොල්ලෝ තියෙන ඒ වගේ වටිනාකමක් තියෙනවා. ඕ ඒක පේන් කරනවා මේක අපස්ති දාලා වැඩක් නැහැ නේ. ඕ ඒකට වටිනාකමක් තියෙන දෙක. ඕ ඒක මම කියන්නේ හදලා නෑ ඒක ඔක්කොම ඒ කියන්නේ එකක් තියෙන එකට පේන් කරන ටින්කරින් එක කළා කන්ඩිෂන් කළා තමයි පේන් මේකට යන්නේ දැන් ටිකකට ආයෙ ඉන්නවද මේක නෑ හඩු ඉන්නවද දෙන්නෙක් ඉන්නවනේ අර ඒක තමයි පේන්ට් එකකට උත් තියෙනවා ටිකකට එකකට උත් ඉන්නවනේ ඉතින් ඒ දෙන්නෙක් අහවලා දැන් අපි හිතමු දැන් එන්ජින් එකට ගිහපු බස් එකක් ඇතුලේ දෙකියක් තියෙනවා අනේ ඒව දැන් එන්ජින් එහෙනේ තියෙන්නේ දැන් අපිට දුවන බස් එකකට දෙන්නෙක් කරනකොට ඒක පාඩුයිනේ අර වගේ කැඩිච්ච බස් එන්ජින් වල රිපෙයාර් කරපේ ඒ දෙක දැන් පටන් ගන්න පේන්ට් ටින්කරින් කරන්න මේ කරලා අර බස් එක එනකොට පේන්ට් ටුයි ටින්කරින් ඔක්කොම කරලා ලස්සන හොඳ බස් එකක් එළියට යනවා ඊට පස්සේ එම මේ ලෑස්තිලා ඒකට මොන හරි බඩු ටික ඕන නම් අපි මම එවන්නම් එහෙන් බස් 4-5කට බඩු එවන්නම් ඔයගොල්ලෝ ලිස්ට් එකක් දාලා එවන්න පොඩි ලින්ක් එකක් ගානේ අර බස් එකේ පේන්ට් අපේ මගේ සෙක්‍රටරියට මේ වුණා හරි නැත්තම් එහෙ අර මේ ඉන්ජිනේරු අංශරිකව තෝ මාස ගණන් ඩිලේ වෙනවා ඔව් මේ කරොත් උඩට මේ තියෙනෝනේ ඉන්න මිනිස්සු දැන් මේක නිකන් හිට වහන වගේ ගතියක් පෙන්වන්නත් එපා. මේ මිනිස්සුන්ට ඔයාගේ ලීඩර්ෂිප් එක දෙනකොට මේ මොරල්ස් දෙන්න. දීලා ඒක ටිකක් අප් කරලා ගන්න. මේ කුසිය දැක් මේක. ඊළඟ එන සැටවල් වලදී ඔය එකනේ බලන්න ඩ්‍රයිවර් මහතුරු ටිකක් දුර පළාත් වල යන්නේ මිනිස්සුන්ට රෙස්ට් කරලා ටිකක් ඊළඟ දවසේ ෆ්‍රෙෂ් වට යන්න ඕනේ. වැඩ කරනවා නේ. හැබැයි ඉන්නේ ඒගොල්ලෝ දැනගන්න ඕනේ මේව ටික ලස්සනට තියාගන්න. එහෙම බෑ අඩිය ගහලා මට පේන මේක උඩ වැටෙනවද එතන යාර පොන සිගරට් දම්බක් අර ඇවිල්ලා අපි අස් කරන්න ඕන කියන එක. එහෙම බෑ. තමන්ගේ ආයතනයේ තමනුත් මේවා හැඟීමක් තියෙන්න ඕන. මේක දැන් නෙට් එකයි මෙට්‍රික් එකයි මම ගන්න මේ අපේ සම්බන්ධය කරන බදලින් අවසර අරගෙන. ඔව් මේ මේක පාවිච්චි කරන්න බැරිද? පෙට්‍රස් මේවට කවර මේ මොනවද එහෙම දාන්න වෙනවා. ඔව් කවර ටිකක් දාලා දෙන්න. මේක ටිකක් ඔව් නෙට් ටික දෙන්න. ඊට පස්සේ මෙන්න මේක පොඩ්ඩක් පේට් කරලා දුන්නා නම් මේ අඩුපාඩු මේ පැච් වහලා නේ මෙන්න මේ පොඩ්ඩක් ඉන්නේ ඔව් තමන් ගෙදර ඉන්න පිළිවෙලක් තියෙනවානේ හැමදේම ඇඟිලි එනන කියන්න ඕන එනකොට ඒ බත් කොලේ වස්සේ සමහරු ඔව් ඕන එහෙම කරොත් පොඩි පාත් අන්න එක තමයි දැක්ස කරගන්න මේක ඔයයි මේවා එහෙම තනකොළ ටික කපලා තියන ලස්සනට තියන මේ පොඩක් ඒක තමයි පොඩි වගාවක් හරි මොන හරි කරලා මිනිස්සුන්ට මේ මොනවද මේ අපි ආපු එක මේ ටොයිලට් එක රෝද ගන්න ආඩියගේ කොටනෙල් දී තිබ්බේවනේ වලවල් එහෙම ඔක්කොම ගලවන්න වෙන්නේ. හරි තිබෙන්නේ මහා ලොකු දේවල් නෙමෙයිනේ සිලින්ඩර් 3-4ක් හරි මේ ගම්නේ මේවා කළා දාලා ඔය ටැප් ටිකක් මේ ස්කොටි පෑන දාලා ටයිල් කැට් ටිකක් ගෙනලා හදා ගන්නකෝ. දැන් බදුල්ලෙන් අපිට ඒක ගන්න හදන මේ අවසර දෙන්නේ නැහැ නේ. කවුද බදුල් දෙන්නේ? බදුල්ලෙන් ඒ මාතගෙන ඔය කෝටිෂන් කරන ඔය අනීවි දෙන්න ඔම දෙන්න බෑ. අනේ මෙහෙමයි බ්ලොක් කිරිලා කරනවා. ඒ නිසා අපිට අර ලෙඩක් අපේ සමයෙන් අපි කපා ගන්න. ඒකට දැන් වතුර මෝටරේ අර වලේ වතුර පිරනම මේ මෝටරේ අරන් ගිහලා වලේ ඉහ ගන්නවා. ඒක වැඩ ගන්නත් ඕනේ. එතකොට වෙලින්දෙන් වතුර ගන්න දෙන්නේ. එතකොට අර සම්පාදනය වතුර ඔක්කොම නාන්න සියලු මේ වලට ඒකෙන් ගන්න. දැන් දවසට නේද? නෑ සර්. එහෙම කියලා නෑ සර්. ඒ පිටි කෑෂ් එක නෑ සර් අපි 15000යි ගන්නෙ. ඔව්. සුළු වේදන් වලට. ඔව්. නැත්නම් සර් 50000 මේ මට්ටමේ තමයි අපිට අස්සම් කරන්න පුළුවන් සර්. ලක්ෂයේ බදුල්ලට සර්. ලක්ෂ බදුල්ලට. ඒක 50000න් බැරිද මේව 50000 දෙකක් විතර වගේ මේව කළා අපේ ඔය මේ මගේ චෑමන් ඔෆිස් එකේ සෙක්‍රටරි කෙනෙකුට කතා කරලා මේ ටික මේ ටිකට සර්ගෙන් අවසරය අවසර ඉල්ලන්න. ඒ සීමාවේ සර් කෝටේෂන් අරගෙන නීති අනුකූලව මේ ටික වැඩ පටන් ගන්න.